මනම්පෙරි යුද විරුවෙක් කරන්නත් බෑ ඌ අහුවෙලා ඉන්නේ කුඩුවලට. තාම පොහොට්ටුව දිහා බලන ඡන්දයක් දෙන්න හිතන් ඉන්න කෙට උන්ට මොලේ කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. මං කියන්නේ මේ ආණ්ඩුව වැරදි නම් විකල්පය මේ කලින් හිටපු පිටතල ටික නෙවෙයි. ඔව් මොකද අපිව කාලා තියෙන නිසා මේ පේන්නේ නැද්ද? මේ පොහොට්ටු මේ වැඩ තාම ඔව් අපිට රටක් විදිහට වෙන්න පුළුවන් අතිශයම දරුණුම දේ තමයි ඊගාවට පොහොට්ටුව ආපහු මොකක් කර ක්‍රමයකින් බලයට. පොහොට්ටුව කියන නම නෙමෙයිනේ. ඕක ඇත්තටම රාජපක්ෂයන් කම්පැනිලගේ පවුල. හරිද? රාජපක්ෂ සහ සමාගම ඔය. හරිද? 2022 වසරේ ඉන්දියානු ණය ආධාර යටතේ ලියාපදිංචි නොවූ සමාගමකින් ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම හරහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්කල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය අද තීන්දුව කරලා තියෙනවා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් පාර්ශව කිහිපයක් ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තමයි මේකට තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඒ අනුව මේකේ තීන්දුවට අනුව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්කල්ල තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක් රජයට ගෙවන්න ඕනි කියලා නියෝග කරලා තියෙනවා. ඒ වගේම හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මිලියන 50ක්, NMRA හිටපු සභාපති මහාචාර්ය SD ජයරත්න රුපියල් මිලියන 50ක්, NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන රුපියල් මිලියන 50 බැගින් පෞද්ගලික මුදලින් රජයට ගෙවන්න ඕන කියලා නියම කරලා තියෙනවා. මේක පටල ගන්න එපා. මේක මේ අර අධිකරණ විභාග වෙමින් පවතින නඩු කටයුත්ත සම්බන්ධයෙන් නෙවෙයි. මේක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා කියන එකක්. කවුරු හරි කවුරුත් නිකන් වැරදියට හදන්න එපා. කෙහෙලියට මිලියන 75ක් ගෙවලා මේ බේරිලා යන්න chance එකක් ආවා වගේ කියලා. ඒක නෙමෙයි මේ නඩුව තවමත් අධිකරණ විභාග වෙමින් පවතින්නේ. ඒතර මේක අපීල් කරන්න පුළුවන්. FR case එක සුප්‍රීම කෝට් එකේ නම් අහලා තියෙන්නේ මේක decision is final as the supreme court is the highest court in the country. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඉහළම උපරමාධිකරණයෙන් මේ තීන්දුව ලැබිලා තියෙන හින්දා මේක අපීල් කරන්න. රවිරාජ් ඝාතන නඩුව යලි ඇසෙයි මහාධිකරණය ලබා දුන් තීන්දුව උඩයට කරුවේ කියලා තියෙනවා. 2006 නොවැම්බර් 10 වෙනිදා උදේ තමයි කොළඹදී වෙඩිතබා ඝාතනය කරන්නේ. මේකත් එක්ක නඩුව ආපහු ආපහු කැඳවනවා. අවුරුදු කීයක්ද ඔන්න ආපහු සැරයක් එනවා. ඒ කියන්නේ ගෝල්ටට බලයට දැන් නම් අස්සන් දසලක්ෂෙන් බේරගන්න බැරි වෙයි. දසලක්ෂෙන් බෑ. දැන් වලට තේරෙනවද ගෝල්ටට බලයට පැමිණීම කොච්චර වැදගත් වෙලා තියෙනවද? මේ නඩුව 20 වෙන්නේ කොයි කාලෙද? ඒ කාලෙම 2016 තීන්දුව දෙනවා. මාස කීපයකින් නඩුව ඉවරයිනේ නේද? නඩුව හැබැයි අවුරුදු 10ක් ඇදෙනවා. 6 වෙන්නේ 2016 තමයි. ඒක තමයි. දැන් සහ අභියාචනයත් මේ දැන් අවුරුදු 10ක්. අනිත් එක මේකේ භයානකම තමා අරයා තාම ඇතුලේ. සම්පත් මනම්පේරි ඇතුලේ. සම්පත් මනම්පේරි වෙනුවෙන් දැන් සම්පත් මනම්පේරි යුද විරුවෙක් කරන්නත් බෑ ඌ අහුවෙලා ඉන්නේ කුඩුවලට. හරිද? අයිස් නැත්තම් අර ආසා කියන්න වගේ ඕනම වෙලාවක කවුද අහුවෙන්නේ මිනිහනේ යුද්ධයට නායකත්වය දෙනද මේ අරකත් කියනවනේ යුද්ධයට නායකත්වය දුන්නේ සලේ කියලා. මෙහෙමයි කොහොම වුණත් පොහොට්ටුවට නම් ඉතිශය අමාරු කාලයක් තමයි. ගොඩක් වන්දක අපෙත් කමියුනිටි එකේ සමහර අය අහනවා මේ අපි විපක්ෂයට ගහද්දී හයියෙන් ගහන්නත් ආණ්ඩුවට ගහද්දී හිමින් ගහන්නත් ඇත්ත. ඒ කියන්නේ මෙහෙමයි විපක්ෂේ තක්කඩි කියලා දැන්ට මේ විපක්ෂේ ඉන්න කට්ටිය එක්සිස්ටිං රාජ්‍ය පාලනය කරපු අයනේ. ඉතින් ඒගොල්ලොන්ගේ තක්කඩිකම් වලටනේ අපි බැටකන්නේ. මට මේක කියන්න කියාගෙන කමෙන්ට් ලියන්න කම්මැලි හින්දා මම කියන්නේ. මම දන්නවා ඔය කාටද කියන්නේ. ඔව් ඒ වගේ කමෙන්ට් එකක් විදිහට ලියන්න කම්මැලි හින්දා මම කියන්නේ නැත්නම් කියන්නේ. ගොඩක් වෙලාට ඒකමනේ කැමති හැමතැනම දාන්න. ඒ අදහස වැරදිත් නෑ. ඒ කියන්නේ ඇත්තටම ඇහුවොත් විපක්ෂෙත් එක්ක අපිට තියෙන ඇරියස් එක වඩා ආණ්ඩුව එක්ක තියෙන ඇරියස් එක අඩුද කියලා. ඒ කියන්නේ ආණ්ඩුවගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අපි ඒක ගැන කතා කරන එකේ ටෝන් එක සහ විපක්ෂ ගැන කතා කරනකොට තියෙන ටෝන් එක අපි අමුවට කියලා දෙනවා. කියන්නේ දැන් ඔය හසාහෙම ඊයේ පෙරේද එකකත් කියන්නේ තාම පොහොට්ටුව දිහා බලන ඡන්දයක් දෙන්න හිතන් ඉන්න කෙට උන්ට මොලේ කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මං කියන්නේ මේ ආණ්ඩුව වැරදි නම් විකල්පය මේ කලින් හිටපු පිටතල ටික නෙවෙයි. අනිත් එක විශේෂයෙන්ම පොට්ටුව නම් නෙවෙයි. පොට්ටුව නෙවෙයි. ඒ කියන්නේ ආපහු සැරයක් ඔප්ෂන් 4න් එකක්වත් නෙවෙයි. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ වැරදි තිබ්බ කියලා මේ පොහොට්ටුවවත් සජිත්වත් හොඳ වෙන්නේ නැහැ. ඔව්. විශේෂයෙන්ම පොහොට්ටුව. විශේෂයෙන්ම පොහොට්ටුව.
එහෙන ගැන කවුරට කියනනම් පොහොට්ටුවට තියෙන විවේචනය හෙන සරයි ඔහු මොකද අපිව කාලා තියෙන සෑනද මේ පේන්න මේ පොහොට්ටු මේ තාම ඔහු මේවා මේ නම් දන්න නම් එලිය තියෙන ඕ කතන්දර මේවට යට තියෙන කතන්දර මේ මේ අන්ලිමිට ඒක කවුරට අපින් අහනන ඒක එහෙමද කියලා ඔහු ආණ්ඩුව සම්බන්ධයෙන් තියෙන විවේචනය කාට හරි හිතනවනං බ්‍රෝණ මංකන ටෝර්න එක අඩුයි කියලත් ඒකත් එහෙමම නෙවෙයි එකන අපි ඉලෙක්ෂන් එක ඉවර වෙච්ච දවසේ ගන්න එක අපිත් එක්ක අපි එකන අපි හොඳටම දඩන් හිටපු මිනිස්සු පව තරහවෙන්ඩ හේතුවනේ අපි ආණ්ඩුව විවේචනය කරයන් ගිය නෑගේ බිසිත් කරන පිසිත් කරේ නෑගෙන ආණ්ඩුව වැරදි කරපු තැන්ගල අපි ඒවගෙන කතා කරසා විශේෂෙන්ම ගල්ලංගුරු කතාවද අපි තමයි මුල ඉදම්මකිව මේක වංගුවක් තියෙන්න්න පුළුවන් මේක කුමාර්ජයකොටි ගවුලක් තියෙන්න්න පුළුවන් සහ මේක මොකක්ද වෙන්න කතාව අප දිගින් දිගටම දිගින් දිගටම ආමත් මතන අදත් තියනවා කියන්න කෑලිටිකත් තියෙනවා ඒක කිසිම අඩුවක් වෙලා නෑ ඒක ඉතින් බලන කෙනගේ පස්පෙක්ටිවගෙන ඉගැන කෙනෙක් හිතනවනම් මේක ප්‍රතිඵලයක් විදිහට මේ ආණ්ඩුව තියෙන අඩුපාඩුවල ප්‍රතිඵලයක් විදිහට මේක වාසිය යන්න ඕන පොහොට්ටුවටද කියලා නෑ එහෙම එකක් නෑ එහෙම එකක් නෑ ඉගෙන අපවසරයක් ඒ දවල්වටනුවලේ රෑ වැටෙන්ට නම් මං කියන්නේ මගේ නං අදහසක් නැත සහ අපිට රටක් විදිහට වෙන්ඩ පුළුවන් අතිශයම දරුණුම දේ තමා ඒගාවට පොහොට්ටුව ආපෝ මොකක්කර ක්‍රමයකින් බලයටන ඒක වෙන්ඩ නොදෙන්ට කරන්න තියෙන හැමදේම වචනකින්ද ඒක කරනවා මන ඒක බලගන්නට හසාදකුද කවද ඔයාද මන්ද කිවර රටවල් හෙම ස්තරහට නොට මිසක් පස්සටන්නගේ එක බලාගන්න පුළුවන් වෙන්න මංගෙන් තව අවුරදු පහකින් එහෙම එකක් වෙනවද කියන ඒගැන පොහොට්ටුව වගේ ඒකට පන්නපු එවුන් කට්ටියකට පාක්නෑ හරිමගෙන් හතරකට පස්සේ හරද ආපහු බලය හම්බෙනවන අර ඔයා කීපක ගැන අප පස්සරත් රටවල් එනම හෙම එම වැඩක් නෑ සිිස්ටම් චේන් වගේ දේවල්ගෙන කතා කරල රටවල් විකල් ගැන ආණ්ඩුව හොඳ නැත්තං අනිවාරෙන්ම පෝට්ටුවකට විකල්පයක් වෙන්න ඕන කියල එකක් නෑ කොයෙන්වත් පොට්ටුවට විකල්පයක් වෙන්න බෑ කවදාව ජීවිත කාලෙටම එකන්නේ පොහොට්ටුව කියලා කියන්න පොහොට්ටුව කියන නම නෙමේන ඕක ඇත්තනම රාජපක්ෂයන් රාජපක්ෂලගේ පවුල හරිද රාජපක්ෂ සහ සමාගමය හරිද රාජපක්ෂ සහ සමාගමට මේ ශ්‍රී ලංකාවෙනම් කිසිම දවසක මේ තියෙන කිසිම ප්‍රශ්නකට විකල්පයක් වෙන්න බෑ